1906 ජපානයේ ඉපදුණු කුළු පැටියෙක්. දුප්පත්කම නිසා පාසල් යන්න ලැබුණේ නැහැ. ඒ හින්දා අවුරුදු 15 දී මොහු ටෝකියෝවේ ගරාජයක රැකියාවකට ගියා. හැබැයි ගරාජයේ හිමිකරු ඔහුට දුන්නු රැකියාව තමයි ඔහුගේ දරුවව බලා ගැනීම. ඔහු කලේ දරුවව පිටේ එල්ලාගෙන මුළු ගරාජය පුරාම ඇවිද්දෙක. එහි වෙන වැඩ හොඳ අවධානයකින් බැලුවා. තරුණ වයසේදී ඔහු ඒ දවස්වල ප්‍රසිද්ධ කම්පැනියක් වුණ ටොයෝටා සමාගමේ මැකෑනික්වරයෙක් විදිහට බැඳුණා. කාලය ගත වුණා. ඔහු දැන් ඊටාම දක්ෂ මැකෑනික්වරයෙක්. ඔහුත් අනිත් මැකෑනික්වරුන්ට වඩා වෙනස්. අනිත් අයගේ සිහිනය උනේ කොහොම හරි ජපානයේ හොඳම වාහන නිපදවන සමාගමේ මැකෑනික්වරයෙක් වීම. ඒ අපේ මේ කොළුවා ඔවුන්ගෙන් වෙනස් උනේ ඔහු දැකපු සිහිනයයි. ඒ ඔහුගේම මෝටර රථ සමාගමක් නිර්මාණය කිරීම. ඉතින් තමාගේම මෝටර රථයක් නිපදවන්න සිහින දැකපු මේ තරුණයාට ටොයෝටා සමාගම අදාළ පරීක්ෂණ කටයුතු කරන්න ඉඩ දුන්නා. හැබැයි ඒකට වැය වෙන මුදල් සේරම කොළුවා විසින් දැරිය යුතුයි. ඉතින් ඔහු කෙතරම් මේ සඳහා මුදල් වැය කෙරුවාද කිව්වොත් බෝඩිමට සමුදී ගරාජයේ බංකුවක් මත නිදාගත්තා. මේ විදිහට ඔහු අවුරුදු 2ක් බංකුව මත නිදාගත්තා. ඒ තමන්ගේ සිහින රථය එලි දක්වන්න. එහි ප්‍රතිඵලය සිහින මෝටර රථය එලි දැක්වීම. ඒ ටොයෝටා සමාගම මේ මෝටර රථය නිපදවීම ප්‍රතික්ෂේප කරා. කතාව ඉවර කරන්න කලින් ප්‍රශ්නයක් අහන්නද? ඔබ ඔහු නම් කුමක් කරයිද? ඔහු නැවතත් තමන්ගේ පරීක්ෂණ කටයුතු ගෙන ගියා. බංකුව මත තව අවුරුදු කීපයක් නිදා ගන්නට සිදු වුණා. අවසානයේ අඩුපාඩු මගහැරපු ඔහුගේ නව මෝටර රථය ටොයෝටා සමාගමට ඉදිරිපත් කරා. සමාගමේ පිළිගත්තා. කතාව එතනින් නවතින්නේ නැහැ. අවසානයේ ඔහුගේ සීනේ සැබෑ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි අවාසනාවකට වගේ දෙවන ලෝක යුද්ධය ආරම්භ වුණා. ඉතින් කිසිම ආයෝජකෙක් මේ මෝටර රථයට ආයෝජනය කරන්න ඉදිරිපත් වුණේ නැහැ. ඔහු වසර ගණනාවක් ආයෝජකයින්ට ලිපි ලියවා. අවසානයේ ආයෝජකයින් දෙදෙනෙක් ඉදිරිපත් වුණා ඔහුගේ නව මෝටර රථ කම්හල ඉදි කරන්නට. සියල්ල සතුටින් විසිර ගියා කියලාද හිතන්නේ? නෑ. 1945 දී ඇමරිකාව විසින් ජපානයට හෙළූ බෝම්බ ප්‍රහාරයකින් මේ කර්මාන්ත ශාලාව පොළවටම සමතලා වුණා. මේ වෙනකොට මේ තරුණයා එකතු කළ මුදල් පොදි ගැසූ හීන යලිත් දිය වුණා. හිටපු තැනටත් අන්තයටම වැටුණා. ඔබ මොහු නම් කුමක් කරයිද? ඒත් මොහු කතාව අපිට මෙතනින් නතර කරන්න ඉඩ දෙන්නේ නැහැ. මොහු නම් නිපැයුම් කරුවේ. ඒ වගේම හොඳ ව්‍යවසායකයෙක්. ඒ මොහු කල්පනා කළා කොහොමද ආයේ වැඩේ ගොඩ දාන්නේ කියලා. ඔහු ආයමත් කාර් එක හදන්න ගියේ නැහැ. මොකද ඒ වෙනකොට ජපානයේ කාර් මිල ඉතා ඉහළයි. කවුරුත් ගන්නෙත් නැහැ. ඔහු ඒ හින්දා ඊට පිළියමක් ලෙස මෝටර් බයිසිකලයක් නිපදෙව්වා. 1949 දී අශ්වබල 3ක ඩ්‍රීම් මෝටර් බයිසිකලය ලොවට බිහි වුණා. ඒ විතරක් නෙමෙයි, එය මොහුව කෝටිපතියෙකු කළා. වැඩේ නැගලා ගියා කියලා මොහු මෝටර් බයිසිකල් මුදලාලි කෙනෙක් වෙලා ආතල් එකේ හින්න හිතුවේ නැහැ. ආපසු ඔහුගේ සිහින මෝටර් රථයෙන් නිපදවන්න තීරණය කළා. මෙවර සියල්ල හොඳින් සිදු වුණා. අවසානයේ ඔහු නිපදවූ මෝටර් රථය ලොව ඉතා ජනප්‍රිය වුණා. ඒ විතරක් නෙවෙයි, අද වන විට තමන් මැකෑනික්වරයෙක් ලෙස වැඩ කරපු ටොයෝටා සමාගම සමග කරට කර සිටින මෝටර් රථ සමාගමක්. මෙච්චර අමාරු ගමනක් පසු කරපු මේ මෝටර් රථය තමා හොන්ඩා. මේ කොළුවගේ නම තමා සොයිචිරෝ හොන්ඩා. ඔබටත් මේ වගේ බාධක වලින් පිරුණු අතීතයක් ඇති. මේ අහපු හැමෝටමත් එහෙම ඇති. ඒ බාධක ජයගත් අය වෙන්න ඇති. කියන්න ඕනුනේ මෙච්චරයි. බාධක එන එක ඔබට පාලනය කරන්න බෑ. ඒත් ඔබට පුළුවන් පරාජය වෙන එක පාලනය කරන්න.